නිකන් හිතලා බලන්න මේක කොහොම දැනෙනව ඇද්ද කියලා. මේ අහිමිවීම, මේ ලොස්ට් එක, තමන් ආදරය කරපු මිනිස්සු, තමන් ජීවිත කාලයක් තිස්සේ හදාගත්ත හැමදේම, ඒ හැමදේම නැති වුණාම හිතට දැනෙන එක අපට හිතලා බලන්නවත් බෑ. ඒක ඒ පුද්ගලයාට විතරයි ඒ වේදනාව දැනෙන්නේ. ඒක කොච්චර කාලයක් තියෙයිද, ඒ වේදනාවෙන් කොච්චර කාලයක් ඉඳීද කියන එකවත් හිතා ගන්න බෑ. හැබැයි මෙතනම තමයි එයාලා ධෛර්යයත් හදාගන්නේ. මෙතනින් නැගිටින්න ධෛර්යයක් තියෙන කෙනා ජීවිතයේ කිසිම තැනකදී වැටෙන්නෙත් නෑ. මොකද මීට වඩා වැටෙන්න දෙයක් නෑ ආය. එනිසා මේ හැම කෙනාම ආය නැගිටිනවා. ආයෙත් තමන්ගේ ජීවිතේ පටන් ගන්නවා. ආයෙත් තමන්ගේ ගමන යනවා. ජීවිතේ එහෙම තමයි.